සුබ දවසක් ඔයාට. අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපි හැමෝටම තියෙනවනේ ලකී නම්බර්ස්. ඉතින් ඔයාලත් ඔයාලගේ ලකී නම්බර්ස් මොනවද කියලා දන්නවද? දන්නේ නැත්නම් මාත් එක්ක එකතු වෙලා ඉන්න. මම අද ඔයාලට කියලා දෙන්නම් අපේ ලකී නම්බර්ස් හොයාගන්නේ කොහොමද කියලා. ඔයා දන්නවද අපි හැමෝටම ආත්ම අංකය, දෛව අංකය, ඒ වගේම පර්සනැලිටි නම්බර් කියලා එකක් තියෙනවා. මීට අමතරව තවත් අපි ගැඹුරට යනවා නම් තවත් අපිට තියෙනවා නම්බර්ස්, ලකී නම්බර්ස්. එහෙම. මේකේ මම ඔයාලට මූලිකවම අපේ ආත්ම අංකය හොයාගන්නේ කොහොමද? ඒ වගේම දෛව අංකය හොයාගන්නේ කොහොමද? අපේ පර්සනැලිටි නම්බර් එක මොකක්ද කියලා අද මම කියලා දෙන්නම්. මේක හරි සරල ක්‍රමයක් තියෙන්නේ මම කියන විදියට. ඔයාලත් ඔයාලගේ ලකී නම්බර්ස් මොනවාද කියලා හොයාගන්න. මේකෙදි තියෙන විශේෂත්වය තමයි අපි ගොඩක් වෙලාවට අපේ විශේෂ වැඩ කටයුතු වලට යද්දී. එතකොට අලුතෙන් දිනුමක් අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ට මේ ලකී නම්බර්ස් හොයාගත්තට පස්සේ එක එකයිට එක එක නම්බර්ස්නේ වැඩ කරන්නේ. ඉතින් ඒකෙන් අපේ වාසනාවන්ත අංකෙන් අපිට ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. අපි බලමු අපේ වාසනාවන්ත අංකය කොහොමද හොයාගන්නේ කියලා. අපි මුලින්ම බලමු අපේ දෛව අංකය කොහොමද හොයාගන්නේ කියලා. මේකට ඕනේ ඔයාගේ සම්පූර්ණ උපන්දිනය. මම ඔයාට තිරේ එක් උදාහරණයක් දිස්වෙන විදිහට කරලා පෙන්නන්නම්. ඔයත් ඒ ආකාරයට ඔයාගේ දෛව අංකය හොයාගන්න. ඔයාට මේ පෙන්වන ආකාරයට ඔයාගේ උපන් වර්ෂය, උපන් මාසයට අදාළ අංකය, ඒ වගේම උපන් දිනයට අදාළ අංක සියල්ලම එකතු කරන්න ඕනේ. එකතු කරලා එන පොදු අංකයත් නැවත වරක් එකතු කරන්න ඕනේ තනි අංකයක් එන්න. ඉතින් ඒ තනි අංකයක් ආපුවම ඒ තනි අංකය තමයි ඔයාට අදාළ දෛව අංකය කියලා කියන්නේ. මෙතෙක් දවසක් ඔයා කරපු කටයුතු වලට අද ඉඳලා ඔයාගේ දෛව අංකයත් භාවිතා කරලා ඔයාගේ වැඩ කටයුතු කරලා බලන්න. ඔයාට ලොකු වෙනසක් වගේම ලොකු සාර්ථකත්වයක් ලැබේවි. හොඳයි. දැන් ඔයා දන්නවා ඔයාගේ දෛව අංකය මොකක්ද? දෛව අංකය හොයාගන්නේ කොහොමද කියලා. ඔයා දන්නවද අපිට ආත්ම අංකයක් කියලා එකක් තියෙනවා. අපි බලමු දැන් අපේ ආත්ම අංකය හොයාගන්නේ කොහොමද කියලා. මේකෙදි අපි අංකය හොයාගන්නේ අපේ උපන් දවස තියෙනවනේ. ඒ දවසට අදාළ අංක දෙකක් තියෙනවා නම් අන්නේ අංක දෙක තනි අංකයකට එකතු කරගන්න ඕනි. එහෙම නැත්නම් ඔයාට එක අංකයක් නම් තියෙන්නේ. අන්නේ අංකය තමයි ඔයාගේ ආත්ම අංකය වෙන්නේ. මේකෙදි අපිට ආත්ම අංකය ගොඩක් වැදගත් වෙනවා අපිට තියෙන ප්‍රශ්න විසඳ ගන්න. ඒ වගේම අපිට තියෙන ප්‍රශ්න වලට විසඳුමක් මාර්ගයක් මොන හරි අවස්ථාවක් ලබා ගන්න විශේෂයෙන්ම අපිට අත්‍යවශ්‍ය වෙන අංකයක් තමයි අපේ ආත්ම අංකය. ඉතින් දැන් ඔයාලා දන්නවා ඔයාලගේ ආත්ම අංකය මොකක්ද කියලා. හරි, එහෙනම් අපි බලමු අපිට තියෙන පර්සනැලිටි නම්බර් එක මොකක්ද කියලා. අපි මේකෙදි පර්සනැලිටි නම්බර් එක විදිහට ගන්නේ අපි උපන් මාසෙ. ඉතින් ඔයාගේ උපන් මාසය 11 12 වගේ නම් ඒ අංක දෙක තනි අංකයකට එකතු කරලා අරගන්න ඕනි. ඉතින් දැන් ඔයාලට ලේසියෙන්ම ඔයාලගේ ආත්ම අංකය, දෛව අංකය වගේම පර්සනැලිටි නම්බර් එකත් හොයාගන්න පුළුවන්. අපිට මේ නම්බර්ස් වලට විවිධ ඒන්ජල් මැසේජ් තියෙනවා. ඒක ඔයාලට එක එක අයට එක එක මැසේජස් තියෙන්නේ. ඒක පුද්ගලිකව තමයි අපිට වෙන වෙනම අරගන්න වෙන්නේ. මම ඔයාට ඊළඟ වීඩියෝ එකෙන් පොදුවේ තියෙන නම්බර්ස් වලට තියෙන ඒන්ජල්ස් මැසේජ් මොනවද කියලා කියන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් මාව subscribe කරන්න, like button එකත් ඔබන්න. මාත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. හැමෝටම ජය ජය වේවා.